ලංකාවේ හොඳම කෑමක් වන කතුරු මුරුංග මල් බැදුමක් තමයි අද කුක්ලසා ඉතින් හදන්න සූදානම් වෙන්නේ. ඉතින් ආයුබෝවන් සියලුම යාළුවන්ට ඔක්කොටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද කතුරු මුරුංග මල් වලින් බැදුමක් හදන්න තමයි සූදානම් වන්නේ. ඉතින් අද මේ සඳහා අද අපිට අවශ්‍ය වෙනවා කතර මුරුංග මල් වගේම බීලූණු, කරපෙංච, සුදුලූණු, පොල් තෙල්, බිත්තර, කෑලි මිරිස්, ඊළඟට රස අණුව, ලුණු කුඩු. තව ඉතින් තියෙනවා නම් හෝමිරිස් කරලක් එහෙමත් දැම්මට අවුලක් නැහැ. ඉතින් ආදරණීය යාළුවනි, ඉස්සෙල්ලාම මම මේ බීලූණු ටික එහෙම පොඩ්ඩක් කපා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා අර කතර මුරුංග මල් ටික හොඳට සුද්ධ කරගත්තා. ඒක ඇතුලේ තියෙනවා නික අර පොඩි දාරයක් වගේ රේණු වගේ එක අන්න එකට අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරලා මල් ටික හොඳට පොඩ්ඩක් හොදලා ගත්තා. ඊළඟට අපි සුදුලුණු ටිකත් ඔන්න ආකාරයෙන් හොඳට තලා ගන්න ඕනේ. හරිම ලේසි ඉතින් මේ වැඩේ. ඉතින් නැවත මතක් කරනවා අද දිනේ මගේ channel එක subscribe කරලා එයාකෙම bell icon එකත් ඔය කරන එක මගේ යාළුවන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් මම මෙතන කරපෙන්ච ටිකත් පොඩ්ඩක් හුරලා දාගත්තා. ඉතින් මෙන්න විදිහට චාච්චයක් ලිපෙන් තියලා තෙල් පොඩ්ඩක් දාලා රත් වෙන්නකන් ඉඳ තමයි තියෙන්නේ. ඉතින් මම ওই අතර වාරයේ බිත්තර 3ක් උතර ගත්තා මම මේ බැදුමට. බිත්තර පොඩ්ඩක් වැඩිපුර දාලා අපි ගෙදර කෑමටනේ හදන්නේ. ඉතින් ඒ ටිකත් පොඩ්ඩක් අසලා ගත්තා. පොඩ්ඩක් සවුත් වෙච්ච බිත්තර එහෙම දිනවත් දැන් නැහැ. ඒ ටිකත් මම මෙතනම කඩා ගත්තා. දැන් තෙල් ටික ටික රත් වෙගෙන ඉන්නේ. ඉතින් මේ කතර මුරුංග මල් බැදුම ඇත්තටම අපේ පරිසරයෙන් ලැබෙන සරල ව්‍යංජනයනේ. ඒ වගේම ගුණයෙන් පිරුණු ආහාරයක්. ඉස්සලා මම මෙන්න මේකට තෙල් ටික රත් වුණාන් පස්සේ සුදු ලූණු ටිකක් දා ගන්නවා. පොඩ රන්වන් පාට වගේ නිකන් අර වෙනද වගේම බැද ගන්නවා. ඉතින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරනවා සේම ආහාර ජීර්ණය සඳහාද මේ කතර මුරුංග මල් හොඳයි කියලා තමයි මම නම් අහලා තියෙනවා. වගේම උෂ්ණ රෝග, හිසේ රුදාව, පීනස කැස්ස, උනාදී රෝගවලටත් හොඳයි කියනවා. ඉතින් දැන් සුදු ලූණු ටිකට මම කරපිංචා ටිකකුත් එකතු කරගත්තා. හරිම ලේසියි මේ බැදුම හදන්න. ඒ වගේම හරිම රසයි. පරිප්පු මාළුවක් එහෙම හදාගෙන හරි මේ බැදුමත් එක්ක ඉතින් කන්නට මේ බත් වනන්න පුළුවන්. අර මම වෙනද කියනවා වගේම ඇත්තටම රාජභෝජන තමයි මේවා. ඊට පස්සේ මම මේකට බීලුන් ටිකත් එකතු කරගත්තා. ඉතින් යාළුවනේ මතක් කරන්න ඕනේ විවිධ සද්ද එහෙම ඇහෙන්න පුළුවන්. ඉතින් ගණන් ගන්න එපා. මොකද පාර අද්දර ඉන්නේ. ඔන්න දැන් බීලුන් ටිකක් දැම්මා, කරපිංච ටිකක් දැම්මා, සුදු ලුණුත් දාලා තියෙන්නේ. දැන් ඒකටම අපි මේ මල් ටිකත් මෙහෙම විදිහට එකතු කරගත්තා. මේ මල් මේ බැදෙන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. හතු වගේ නේද? හතු හිම නෙමෙයි වුණාට. හරි ගොඩක් වෙලා යන්නේ. ඉතින් මම නැවතත් මතක් කරනවා යම්කිසි අඩුපාඩු වීඩියෝ එකේ තියෙනවා නම් සමා වෙන්න කියලා. හරි දැන් හොඳට මිටි බැදෙනවා ටක් ගාලා වැඩිලා. මේ වහන්නේම ඕනේ නැහැ මේක. ඒක මාර සුවඳක් එන්නේ මේක හදනකොට. දැන් මාර ඉඟුරුවෙමත් දැම්මන් ටික තෙල් පොඩ වැඩි වගේ නේද? කාරු ඉටලුවක් නැහැ. ඉතින් පොඩ්ඩක් ඒකම ඩිජස් කරලා ගමු. ඉතින් මතක් කරන්න ඕනේ යාළුවනේ මම මේ වීඩියෝ එක පොඩ්ඩක් ඩිජස් කරනවා. නැත්නම් වීඩියෝ එක මේක දිග වැඩි හින්දා දැන් නම් බොහෝ දුරට මේ ටික තැම්බිලා තියෙන්නේ. හරි. බලන්න සුදු ලූණු ටික රන්වන් පාටට පේන්නේ නැටි. රන්වන් කෝර දුඹුරු පාටයිනේ. මේ ටික හොඳට බැදිලා තියෙන්නේ. ඇත්තටම කතර මුරුංග කියන්නේ අපේ හැම ගෙදරකම වගේ මම හිතන්නේ තියෙනවා කතර මුරුංග ගහක් එහෙම. උෂ්ණ පළාත්වල තමයි මම හිතන්නේ වැඩිපුර මේක හැදෙන්නේ. සමහර කාලවල මේ අපේ වත්තේ තියෙන දැන් ගහක් එහෙම හැදෙනවා මල් මේ ලස්සනයි. එතකොට ඒක හැදුනන් පස්සේ වෙහි කාලවල තමයි අපේ ගොඩ හැදෙන්නේ. උෂ්ණ කිව්වට නේද? ඒ වගේම උෂ්ණ අධික රෝග වලටත් මේක හොඳයි. ඒ කියන්නේ කතර මුරුංග කොළ කොහොමත් යන්න ඕනේ. දැන් ඔය අපි කියමුකෝ කටේ පොඩි පොඩි තුවාලෙම හැදෙනවනේ උෂ්ණට. අන්න ඒ දවස්වල කොහොමත් කතර මුරුංග කෑවට පස්සේ අනිවාර්යයෙන්ම එක වේලෙන් නැත්නම් දෙවේලෙන් එක ෂුවර් එකටම සනීප වෙනවා. ඔන්න දැන් අපි අර කතර මුරුංග මල් ටික පොඩ්ඩක් බැදලා හින්දා බිත්තරෙත් එකතු කරා. මම බිත්තර දෙකයි ගත්තේ. නැත්තම් මේ පොඩ වැඩි කියලා හිතුණා. මොකද කතර මුරුංග මල් ටිකයි මම කඩා ගත්තේ. ඊළඟ පොඩ්ඩක් ඔන්නෝම කවලම් කරලා ගන්න ඕනේ. මේක අර ඔම්ලට් එක වගේ. ඔම්ලට් නෙමෙයි මේක පොඩ අර මේ රයිස් හදනකොටත් ඔන්නෝම පොඩ්ඩක් කවලම් කරලා ගන්න ඕනේ. බිත්තර අර කෑලි කෑලි යන්න. අන්නේ විදිහට පොඩ්ඩක් හොඳින් මේක කවලම් කරලා තමයි තියෙන්නේ. අර බලන්න දැන් මේක මාර සුවඳක් එන්නේ. අපි ඒකට මොන විදිහට කෑලි මිරිස්
පොඩ්ඩක් එකතු කරගන්න. ඉතින් ඔයගොල්ලෝ මිරිස් හොදට කන්න පුළුවන් නම් ටිකක් එකතු කරගත්තට ගැටලුවක් නැහැ. මම සාමාන්‍ය මිරිස් කුඩු කන්නේවා බොහොම අඩුයි. අපි දැන් ඒකට ඔන්න ඔය විදිහට ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කර ගන්නවා. රස අනුව ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කර ගන්නවා. ඔය අතර වාරි තව තියෙනවා නම් ඉතින් ඔය මං කිව්වා වගේ අමු මිරිස් කරලා කරේ ඔය මිරිස් හරි ඔයගොල්ලෝ සැර කන්න පුළුවන් නම් ඒක එකතු කරගත්තට කිසි ගැටලුවක් නැහැ. මේක හොඳට මේ කවලම් කරනවා නැත්නම් මේක ඉතින් අඩිය අර බිත්තරේ හින්දා චාචි පොඩ ඇල්ලන ගතියක් තියෙනවා. හරි මේක හදන්න වැඩි වෙලාවක් ගියේ නෑ අපිට. සාමාන්‍ය විනාඩි 10න් 12න් හදලා ඉවර වුණා. නමුත් මම වීඩියෝ එක පොඩ්ඩක් කෙටි කරලා විනාඩි 7කට වගේ පොඩ්ඩක් කෙටි කරගත්තා. නැත්නම් වීඩියෝ එක දුර දිග වැඩි හින්දා. ඒතකොට ඔයගොල්ලන්ටත් එපා වෙනවා මටත් එපා වෙනවනේ. බලන්න දැන් මේක 100ට මේ 85ට වැඩිය දැන් මේක සාර්ථක වෙලා තියෙන්නේ බැදුම අපි. මේක මාර රසයි කන්න පුළුවන් මේ හතු වගේ තමයි මේක ටික. සාමාන්‍ය හතු ෂේප් එක තියෙනවා මේකට. හරි ඔන්න හොන්දට මේ විදිහට කාල් ගන්නවා. මේක නැතර බිත්තරේ අර චාචි අඩිය අල්ලනවා වගේක් වෙනව නේද? පරිප්පු මාළුවක් එම හදාගත්තා නම් කතුරුංග මල් ටික කොහෙන් යනවද නෑ මන් දන්නේ මම නම්. හරි හොන්දට ඔය විදිහට කාල් ගන්නවා. නැත්නම් ඉතින් චාචි අඩිය අල්ලනොත් අඩිය අල්ලුවොත් ඉතින් ඉවරයිනේ. කාලාමාරයිනේ. ඉතින් යාළුවනේ ඔයාලා මේ බැදුමට ආසයි නම් පොඩි ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා මට වචන කියවෙන්නේ පොඩි කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේ වගේ පැරණි සහ අලුත් ආහාර නැරඹීමට කුකුලසා සමගින් එකතු වන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මම හැම සෙනසුරාදාම උදේට වීඩියෝ එකක් හෝ දෙකක් මගේ channel එක සඳහා අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම වීඩියෝ එකක්ම නරඹන ලෙස ඉතා ආදරයෙන් මගේ ආදරණීය යාළුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉතින් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. අපි ඉදිරියේදී ඒවා හදාගමු. මොකද මම මේ channel එක පටන් ගත්තේ අලුතින්. හරි ඉතින් දැන් බඩත් මොනවදෝ කියනවා. එහෙනම් මම ඉතින් අදට උඹෙන් සමු ගන්නවා. මගේ කෑම ටයිම් එක කතුරුමුරුංග මල් සමග බත් තමයි අද කන්න වෙන්නේ. ඉතින් සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වන තුරු. බයි බයි.